රාජ්‍ය අංශයේ සතුව පවතින එකම සුපිරිවෙළඳසල් ජාලය වන ලංකා සතුස ආයතනය මගින් සිය පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහ සඳහන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල පහළ යනු ඇත. ලොකු ලුණු කිලෝ එකක් රුපියල් 30කින් මිල පහළ යන අතර එහි නම් මිල රුපියල් 140ක් වේ. තින් මාළු ග්‍රෑම් 425 සැමන් ටින් එක මිල රුපියල් 25කින් මිල පහළ යන අතර එහි නම් මිල රුපියල් 395ක් වේ. සුදු සීනි කිලෝ එකක් රුපියල් 22කින් මිල පහළ දමන අතර එහි නම් මිල රුපියල් 255ක් වේ. රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 15කින් මිල පහළ දමන අතර එහි නම් මිල රුපියල් 265ක් වේ. ආනයනික නාඩු සහල් කිලෝක් රුපියල් 7කින් මිල පහළ දමන අතර එහි නම් මිල රුපියල් 213ක් වේ. පාන් පිටි කිලෝ එකක් රුපියල් 7කින් මිල පහළ දමන අතර එහි නම් මිල රුපියල් 155ක් වේ. රතු කැකුළු සහල් කිලෝ එකක් රුපියල් 3කින් මිල පහළ දමන අතර එහි නම් මිල රුපියල් 217ක් වේ. ඒ අනුව ඉහත සඳහන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල පහළ යන අතර ඉහත මිල ගණන් යටතේ හෙට දිනේ සිට මිලදී ගත හැකිය.